40න් පස්සේ අපි කියනවානේ naughty 40 කියලා. ඉතින් අවුරුදු 40න් පස්සේලු ජීවිතේ ආයෙත් අලුතෙන් පටන් ගන්න. ඒ වගේම තමයි ජීවිතේ විඳින්න පටන් ගන්නෙත් අවුරුදු 40න් පස්සේ. මේක කියමනක් විතරක්ම නෙවෙයි බොහෝ රටවල් වල ඇත්තටම ගොඩක් සැහැල්ලුවෙන් ගත කරන්නේ ජීවිතේ විඳින්නේ අවුරුදු 40න් පස්සේ. ලංකාවේ අපිට නම් අවුරුදු 40න් පස්සේ ගොඩක් අයට ලෙඩ ගොඩක් කඩාපාත් වෙනවා. ඔන්න ඔය නිසා ලංකාවේ අපේ අයට නම් අවුරුදු 40න් පස්සේ ජීවිතේ නෙමෙයි පටන් ගන්නෙ. සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඔන්න ඔය ටික තමයි පොලිමේ එන්න පටන් ගන්න. ඔන්න ඔය නිසා තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 40න් පස්සේ සැබෑවටම ජීවිතේ විඳින්න නම් අපේ කැමරාව කොයි විදිහටද හදාගන්නේ කියලා. නෝඩයිට් YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලම වීඩියෝ එක ඉස්සරහට යමු. ඉතින් අපි බලමු 40න් පස්සේ ඇත්තටම මොකද වෙන්නේ කියලා. අපේ ඇඟේ පවතින metabolism එක එහෙම නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගය අඩු වෙනවා. 40න් පස්සේ මේක slow වෙන්න පටන් ගන්නවා. පරිවෘත්තීය හෝමෝන, පෝෂක උරා ගැනීම මෙන්න මේ හැම දෙයක්ම 40න් පස්සේ වෙනස් වෙන්න පටන් ගන්නවා. පෝෂණය කියන්නේ නිකම් මොන හරි දෙයක් කටට දාගන්න එක නෙමෙයි. 40න් පස්සේ ස්මාර්ට් විදිහට කන්න ඕන. ඇයි 40න් පස්සේ මේ තරම් ස්මාර්ට් විදිහට කන්න ඕන කියලා කියන්නේ? 40න් පස්සේ මෙටබොලිසම් එක අඩු වෙනකොට බර වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই බර වැඩි වුණාම 40න් පස්සේ බර ගොඩක් වැඩි වෙනවා. මේක ස්ථූලතාවයට අධිබර මෙන්න මේ තත්ත්වයට පත් වෙනවා. මේකත් එක්ක තමයි මේ ලෙඩ රෝග ටික ඔක්කොම අපිට එකතු වෙන්නේ. ඒ වගේම මාංශ පේශි ස්වභාවිකවම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ අස්ථි ඝනත්වයත් අඩු වෙන්න පටන් ගන්න. මෙන්න මේ අවුරුදු 40 පෙන්නට පස්සේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඔස්ටියෝපොරොසිස් මෙන්න මේ වගේ රෝගවලට තියෙන රෝග අවදානම වැඩි වෙන්න පටන් ගන්නවා අවුරුදු 40 ඉක්මුවාට පස්සේ. ඉතින් ඔබටත් අත්දැකීම් ඇති. ඔබගේ යාළුවෝ එහෙම නැත්නම් මේ වෙනකොටත් ඔබ අවුරුදු 40 ඉක්මවා ඉන්නවනම් ගොඩක් අයට මේ අවුරුදු 40න් පස්සේ තමයි මට කොලෙස්ටරෝල් වැඩි වුණා, දියවැඩියාව, එහෙම නැත්නම් දියවැඩියාවේ මූලික අවධියේ ඉන්නේ. ඒ වගේම හන්දිය අමාරුව, කොන්දේ අමාරුව, දණහිස් අමාරුව මෙන්න මේ ටික ඔක්කොම එන්න පටන් ගන්නවා අවුරුදු 40 පරිණවත් එක්ක. ඉතින් ඔය ලෙඩ ගොඩක් තියාගෙන කොහොමද ජීවිතේ විඳින්නේ? ඒක නිසා අපි බලමු 40න් පස්සේ සැබෑවටම ජීවිතේ විඳින්න නම් ගන්න ඕන පෝෂක මොනවද කියලා. මූලික වශයෙන්ම ප්‍රෝටීන්, මාංශ පේශි වර්ධනය, මාංශ පේශි විශේෂයෙන්ම ෂර්වි වැළැක්වීම, ඒ වගේම අපේ ස්ට්‍රෙන්ත් එක ශක්තිය පවත්වා ගැනීම ඔන්න ඔය කාරණු නිසා ප්‍රෝටීන ගොඩාක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රෝටීන අඩංගු වෙලා තියෙන ආහාර අපේ කැම වේලේ වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න එක තුල අපිට හොඳ ෆුල්නස් එකක් දැනෙනවා, පිරුණු බවක් දැනෙනවා. මෙන්න මේ පිරුණු බව ගොඩාක් වැදගත් වෙනවා. නැත්නම් අපි නිතර ආහාර ගැනීමට පෙළඹෙනවා. මේ හරහා වේගයෙන් දේහයේ බර වැඩි වෙනවා. ඉතින් බර පාලනය කරගන්නත් මේ ප්‍රෝටීන ගොඩක් වැදගත් වෙනවා. ප්‍රෝටීන අඩංගු වෙලා තියෙන ආහාර බොහොමයක් තියෙනවනේ. ඉතින් අවුරුදු 40 පෙන්නට පස්සේ මොන ආහාර වලින්ද අපි ප්‍රෝටීන එකතු කරගන්න ඕන? විශේෂයෙන්ම මාළු. එතනදී තෙල් සහිත මාළු, සැමන්, සාලයා, සූඩයි ඔන්න ඒ වගේ මාළු, ඒ වගේම මස්. මෙතනදී විශේෂයෙන්ම අපි කියන්නේ ලීන් මීට් කියලා. ඒ කියන්නේ තෙල් අඩු මස් වර්ග. අපි කුකුල් මස්, පෝල්ට්‍රි, ඊට අමතරව බිත්තර, ඇට වර්ග, කඩල, පරිප්පු, මුං ඇට, කව්පි මෙන්න මේ වගේ එන ප්‍රෝටීන ගොඩක් වැදගත් වෙනවා අවුරුදු 40න් පස්සේ බර වැඩි වෙන්නේ නැතුව අපට අවශ්‍ය කරන ප්‍රෝටීන සියල්ල ලබා ගැනීම සඳහා. ඉතින් ප්‍රෝටීන හැම වේලකටම කන්න ඕනද? ඔව්, ඔබගේ උදෑසන, දවල් සහ රාත්‍රී කියන ආහාරවල එක අංගයක් වෙන්න ඕන ප්‍රෝටීන්. ඊළඟට වැදගත්ම දෙයක් තමයි කෙඳි. ඉතින් අවුරුදු 40 වෙනකොට ගොඩක් අය ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. මේ නිසා කෙඳි සහිත ආහාර ලබා ගන්න එක නම් ගොඩාක් අඩු වෙලා තියෙනවා. සමහර ආහාර වේල් කෙඳි නැති ආහාර වේල්. ඒකට හේතුව තමයි වැඩි වශයෙන් අපි බේකරි කෑම, සකස් කරන ලද කෑම වලට, ක්ෂණික ආහාර වලට යොමු වෙන එක. 40න් පස්සේ ලෙඩ ගොඩක් හදාගෙන ඉක්මනින් වයසට ගිහිල්ලා ජීවිතේ විඳිනවට වඩා හේත් බොණ්ඩ ප්‍රධානම හේතුවක් තමයි ඔය විදිහට අපි කෙඳි අඩංගු වෙලා තියෙන ආහාර ගන්නේ නැතිකම. අපේ ආහාර මාර්ගයේ ආශ්‍රිතව බඩේ අජීර්ණ තත්ත්වයන් නිතර ඇතිවීමට මෙන්න මේ කෙඳි අඩංගු ආහාර අඩුවෙන් ගන්න එක හේතුවක් වෙනවා. ඒ වගේම මලබද්ධය වැනි අපහසුතා ඇති වෙන්නත් 40න් පස්සේ ප්‍රධාන වශයෙන්ම මේ කෙඳි අඩංගු වෙලා තියෙන ආහාර නොගැනීම ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කෙඳි අඩංගු වෙලා තියෙන ආහාර අපි අඩුවෙන් ගන්නවා නම් දේහේ බර
වේගයෙන් වැඩි වෙනවා. ඉතින් බර පාලනය කරගන්න ආහාරවලට කෙඳි එකතු කරගන්න ඕන. හොඳින් කෙඳි අඩංගු වෙලා තියෙන ආහාර ලබා ගැනීම තුළින් ආහාර මාර්ගයේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට, ඒ වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදුවීමට, රුධිරයේ සීනි පාලනයට, කොලෙස්ටරෝල් පාලනය කරගන්න, බර පාලනය කරගන්න, ඔන්න ඔය වගේ ගොඩාක් වාසි අපිට ලබා ගන්න පුළුවන්. මීට අමතරව පිළිකා වැනි අවදානම් තත්ත්වවලින් වැළකී සිටීමටත් මේ කෙඳි නිතර ආහාරයට එකතු කරගන්න එක නම් ගොඩක් හොඳයි. මොන වගේද අපිට මේ කෙඳි ලබා ගන්න පුළුවන්? කෙඳි සහිත එළවලු වර්ග, පළතුරු, ඒ වගේම සම්පූර්ණ කුරුට්ට සහිත සහල් වර්ග, ඇට වර්ග, කඩල, කව්පි, මුං ඇට, මෙන්න මේ වගේ දේවල්, නට්ස් වර්ග, ඕට්ස්, ඔන්න ඕවා හරහා අපිට කෙඳි වැඩිපුර ආහාරයට එකතු කරගන්න පුළුවන්. 40 පැන්නට පස්සේ ඊළඟ භයානකම රෝගී තත්ත්වය තමයි හෘද රෝග අවදානම වැඩි වෙන එක. ඉතින් ඔය තත්ත්වය පාලනය කරන්න නම් අපි ලබා ගන්න තෙල් හොඳ තත්ත්වයේ පවතින සෞඛ්‍ය සම්පන්න තෙල් වෙන්න ඕන. සමහර නමග පෙන්වීම් තියෙනවානේ ඕන තරම් තෙල් කෑවට කමක් නැහැ, මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ දේවල් වලට රැවටෙන්නේ නැතුව හොඳ මේදේ අඩංගු වෙලා තියෙන ආහාර තෝරා ගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, මේ හොඳ තත්ත්වයේ පවතින තෙල් ආහාරයට ගැනීම මගින් අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයට මේ ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 40 පැන්නට පස්සේ වයස්ගත වීමත් එක්ක මතකයේ අඩු වෙන එක සුලභව සිදුවෙන තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය වළක්වා ගන්නත් හොඳ තත්ත්වයේ තෙල් ආහාරයට එකතු කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි බලමු මොනවද මේ විදිහට අපිට එකතු කරගන්න පුළුවන් තෙල් වර්ග. පොල් තෙලුත් ගොඩක් හොඳයි. හැබැයි මධ්‍යස්ථ වශයෙන් ලබා ගන්න ඕන. ඊට අමතරව ඔලිව්, නට්ස් වර්ග, රටකජු, ආමන්ඩ්ස්, පීනට්ස්, වෝල්නට්ස්, මේ වගේ විවිධ වර්ගයේ නට්ස් වර්ග, ඊළඟට සීඩ්ස් වර්ග. ඒ කියන්නේ ඇට වර්ග විදිහට තියෙන තල ඇට, වට්ටක්ක ඇට, සූර්යකාන්ත ඇට, ඔන්න ඔය වගේ දේවල් වල අඩංගු වෙලා තියෙනෙත් අපේ දෙහයට ගොඩක් වැදගත් වෙන මේ දේ. ඊළඟට අපිට පහසුවෙන්ම තෙල් ලබා ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මාළු. ඉතින් මේ දේ සහිත මාළු වර්ග, සැමන්, සාඩින්, මැකරල්, මෙන්න මේ වගේ මාළු වර්ගත් අපගේ ආහාරයට වැඩි වශයෙන් එකතු කර ගැනීම හරහා මෙන්න මේ වාසි ලබා ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි අවශ්‍ය කරන විටමින් සහ khනිජ ලවණ ප්‍රමාණවත් විදිහට අපේ ආහාරවලට එකතු වෙන්න ඕන. විශේෂයෙන්ම විටමින් B12 වගේ අපට අවශ්‍ය කරන ශක්තිය නිපදවීමට, ඒ වගේම ස්නායු ක්‍රියාකාරීත්වයට යකඩ අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට වැඩි යකඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මැංගනීස් අපගේ මාංශ පේශි හොඳින් ක්‍රියා කිරීමට, හොඳ නිින්දක් ලැබීමට වැදගත් වෙනවා. කැල්සියම්නුත් අපේ අස්ථි පද්ධතිය ආරක්ෂා කිරීමට වැදගත් වෙනවා. මේ ප්‍රධාන වශයෙන් සඳහන් කරන ලද khනිජ ලවණ සහ විටමින් වලට අමතරව අනිකුත් සියලු khනිජ ලවණ සහ විටමින් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අපේ විවිධ එළවලු, පළතුරු, ඇට වර්ග අපගේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මුහුදු ආහාර, මාළු, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, මෙවැනි විවිධත්වය කියන දේ ඉතාමත්ම වැදගත් වෙනවා මේ අවශ්‍ය කරන විටමින් සහ khනිජ ලවණ ලබා ගැනීම සඳහා. මේදී ඔබ මේදේ වැඩි දේවල් තෝරා ගැනීමේදී සම්තෘප්ත මේදේ තියෙන සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි වෙනුවට non fat milk, එහෙම නැත්නම් මේදේ අඩු කිරි ආශ්‍රිත නිෂ්පාදන තෝරා ගැනීම හරහා අවශ්‍ය කරන අනිකුත් විටමින් සහ khනිජ ලවණ ලබා ගන්න පුළුවන්. ඊළඟට බලමු අවුරුදු 40 පණිනවත් එක්ක ස්මාර්ට් විදිහට කන්නේ කොහොමද කියලා. මෙතනදී පෝෂන් කන්ට්‍රෝල් කියන එක හරිම වැදගත් වෙනවා. ඉතින් ගොඩාක් ලොකු බත් එකක් කාලා අපි හුරු වුණා නම් ඒ තත්ත්වය ටිකක් අඩු කරගන්න ඕන. සියලුම ආහාර රස විඳින්න පුළුවන්, නමුත් ඒකේ ප්‍රමාණය පාලනය කර ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඉදිරියේදී මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් බත් පිඟාන කොයි විදිහටද අපි පාලනය කරගන්න ඕන කියලා. ඒ වගේම ලුණු, සීනි සකස් කරන ලද ආහාර හැකිතා අවම කිරීම මගින් අවුරුදු 40න් පස්සෙත් අපිට නිරෝගී ජීවිතේ විඳින්න පුළුවන්. නිතර වතුර බොන්න, ප්‍රමාණවත් පරිදි වතුර බොන එකත්, ඒ වගේම පැණි බීම, ඇල්කොහොල් වගේ දේවල් අවම කිරීම නිරෝගී ජීවිතයක් ඉදිරියට ගත කිරීම සඳහා ගොඩාක් ලොකු පිටුවහලක් වෙනවා. ඊළඟට අවුරුදු 40 පැනපු අයගෙන් වෙන ලොකු වැරැද්දක් තමයි ආහාර වේල් මගහැරීම. විවිධ හේතු මත ආහාර වේල් මගහැරීම සිදු වෙනවා. ඉතින් ওই තත්ත්වයක් පාලනය කර ගන්න ඕන. වැඩි ප්‍රමාණයක් එකවර ආහාර නොගෙන දවස පුරා මේ ආහාර වේල් බෙදා ගැනීම සහ ආහාර වේල් නොගෙන ඉන්න අවස්ථා පුළුවන් තරම් අවම කර ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඔබගේ දේහයට ඇති වෙන්න පුළුවන් හානිකර තත්ත්වයන් සහ අවදානම් සහිත රෝග
රෝගවලින් බේරීම සඳහා මේ ආහාර වේල් මගහැරීම ඉතාමත් නරක පුරුද්දක්. ඉතින් ඒ தත්ත්වය පාලනය කරගන්න ඔබ හැකි හැම අවස්ථාවකම උත්සාහ කරන්න. ගොඩක් අය හුරු වෙලා තියෙන්නේ බතයි මාළුවයි. එක ව්‍යංජනයක් එක්ක ආහාර ලබා ගන්න. ඉතින් ඔය ක්‍රමය නම් අවුරුදු 40න් පස්සේ ඔබට සුදුසු වන්නේ නැහැ. සරල විදිහට බත් පිඟාන හදාගන්නේ කොහොමද? බත් පිඟානින් හරි අඩක්. ඒ කියන්නේ භාගයක්ම එළවලු වලට ඉඩ දෙන්න. ඉතින් විවිධ වර්ණ වලින් යුක්ත විවිධත්වයකින් යුක්ත එළවලු නිතර ඔබගේ ආහාර වේලේ ඔබේ බත් පිඟානේ තියෙන්න ඕන. ඊළඟට තව 4න් එකක් වෙන් කරන්න ප්‍රෝටීන සහිත ආහාර සඳහා. ඉතිරි 4න් එක තමයි ඔබට බත් ඇට වර්ග මෙන්න මේවට වෙන් වෙන්නේ. ඔන්න ඔය විදිහට බත් පිඟාන හදා ගන්න පුළුවන් නම් ගොඩක් ලෙඩ රෝග ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. ආහාර විතරක්ම නෙමෙයි හොඳට ව්‍යායාම කරන එක, හොඳ නිින්දක් ලබා ගැනීම, ආතතිය පාලනය කර ගැනීමත් අවුරුදු 40න් පස්සෙත් ජීවිතේ විඳින්න තරුණ විදිහට ගත කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අවුරුදු 40න් පස්සේ ජීවිතේ පටන් ගමු, ජීවිතේ විඳිමු. ඔන්න ඔය විදිහට වෙනස් වෙන්න අද ඉඳන්ම ආරම්භ කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක ඔබට අවුරුදු 40න් පස්සේ ලස්සන ජීවිතයක් ගත කරන්න ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔබේ අදහස් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඉතින් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.